Hello guys, welcome back to my new video. ඉතින් ඔන්න අද වීඩියෝ එකක් ගන්න තියෙනවා. ඉතින් අද වීඩියෝ කරන් ඇවිල්ලා තියෙන්නේ කොළඹ යන vlog එකක්. ඉතින් අද කොළඹ ගිහිල්ලා අපේ මාමිලාගේ කාර් එක ගේන්න තියෙනවා BYD එකක්. ඉතින් එක BYD එකක් තියෙනවා අපේ මාමිට අනිත් මාමිට. ඉතින් අද අපේ පොඩි මාමිට එකක් ගේනවා BYD එකක්. බලමු මොකද වෙන්නේ කියලා. අපි 5:00 යනවා දැන් 5:10ක් වගේ වෙලාව. අර වෙලාවට යනවා අපි. ඉතින් අපි ගිහිල්ලා යන ගමන් මම vlog එක පෙන්නන්නම් ඔයගොල්ලන්ට. එහෙනම් ඉතින් අපි යමු අද කොළඹ BYD කාර් එක අරන් එන්න. නැන්දාව වැටෙනවාද YouTube එකට? ඉතින් guys මේ අද අපි ඇවිල්ලා ඉන්නේ කොළඹ 2 වල තියෙන BYD සර්විස් සෙන්ටර් එකට. සර්විස් සෙන්ටර් කියන්නේ මෙතනින් තමයි අතනම ඩීවී කරන්නේ අපේ වෙහිකල් එක ගන්න යන වෙහිකල් එක මෙතනින් තමයි අපිට ගන්න පුළුවන්. ඔක්කොම කරලා පස්සේ අපිට මෙතනින් තමයි අපේ වෙහිකල් එක හම්බෙන්නේ. ඉතින් මෙතන තියෙන වෙහිකල් කලෙක්ෂන් එක දැකලා මට මේ වෙලාවේ ට්‍රැක් පැනලා ඉන්නේ. මට විතරක් නෙමෙයි මහත් නංගිටයි මටයි ඔක්කොම ට්‍රැක් පැනලා තියෙන මෙතන තියෙන වෙහිකල් ටික දැකලා. ඉතින් ඔයගොල්ලොත් කමෙන්ට් එකක් දාගෙන යමු ඔයගොල්ලෝගේ කැමතිම EV එක මොකක්ද කියලා. ඔයගොල්ලෝ කැමතිම EV මොඩල් එක මොකක්ද කියලා. ඉතින් මගේ නම් BYD වල මං ආසම එක මේගොල්ලෝගේ සීල් එක. ඒකට තමයි මගේ නම් හිත ගියේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කොහෙද බං? මේ ඇවිල්ලා ඉන්නේ කොහෙද අපි? කොහෙට ඇවිල්ලා ඉන්නේ? හරි BYD සර්විස් සෙන්ටර් එකට ඇවිල්ලා ඉන්නේ. කොළඹ දෙන්නේ. ඉතින් ඇවිල්ලා ඉන්නේ. අපි වලු ඉස්සරහට ටේ මොනවද වෙන්නේ කියලා. ස්කිප් කරන්න તો vlog එක බලන්න කියනවා. ඒක පොඩ්ඩක් කතා කරන්න බෑ මේ මිනිස්සු ඉන්නවා සද්දේ. ඉමින් කතා කරන්න නිසා එනේලකි ඒවිවා. Dah sudah saya. ඉතින් කොළඹ ඇවිල්ලා
ඔන්න දැන් ඉන්නේ අපි BYD සර්විස් සෙන්ටර් එක ඇතුලේ. එළිය කතා කරන්න බැරි නිසා මම ඇතුළට ආවා. ඉතින් වීඩියෝ එක බලන් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඉවරනකම් බලන්න. අද සුපිරි ජොලියක් දාන්න පුළුවන් දාමු. ප්ලෑන් එක නැහැ. වෙන දෙයකට මුහුණ දෙමු. එන ඉස්සරහට නිර්මාණ කියලා බලමු. ඒක ඉතින් මේ තියෙන්නේ අපි පැය ගාණක් ඉඳලා ගන්න ආපු අපේ වෙහිකල් එක. ඉතින් මේක තමයි පැය ගාණ මේක අපිට හම්බෙන්නේ පැය ගාණක් අපි හිටියා මං දැන් උදේ 11ට ගියපු එක අපිට වාහනේ හම්බෙද්දි කොහොම හරි අවස 4:03 වගේ වුණා. ඉතින් vlog එකේ පොඩි කේස් එකකට ඔන්න දැන් තමයි ආයෙත් vlog එක පටන් ගත්තේ. ඉතින් වාහනේ හම්බෙන්න පොඩ්ඩක් පරක්කු වුණා. චාර්ජ් කරලා තියන්න කිව්වට චාර්ජ් කරලා තිබ්බේ නෑ මේගොල්ලෝ. ඉතින් දැන් තමයි වාහනේ හම්බුනේ. ඉතින් දැන් වෙලාව හරියටම 3:10යි. ඉතින් අපි දැන් තමයි වාහනේ ගත්තේ. ඉතින් ෆුල් රිවිව් එකක් තව ටිකකින් දෙන්න. එතන වීඩියෝ එකේ ඉන්න කියනවා. වාහනේ ගත්තා. දැන් තමයි යන්න ගන්නේ. නැත්නම් මොකක් හරි නම ගහලා බලන්නකෝ හම්බ වෙන්නේ මොකක් හරි. ස්ටාර්ට් කර. ඕකේ හරි. In 500 meters, turn left onto Dr. Colvanar da Silva Mawatha, Union Place. අපි ආව කැන්ඩි එකට. මෙන්න මෙයාට මොනා ගන්න ලිප්ස්ටික් ගන්න. ලිප්ස්ටික් ගන්න ආවා. බොසා වාහනේ ගත්ත බොසා. බොසාගේ ෆෝන් එක. බණ්ඩම තමයි. මට වගන් දෙන්න ඉන්න. ඈ? මට වගන් දෙන්න ඉන්න. දෙන්න. මොනයි කමුද? ජුඩි කියේ? කිසියත් කියේ? කමු. දෙකක් ගන්න. දෙකක්. මේ කාලේ දෙන්න බෑ. පස් එක දෙන්නද? රතන කේෂියට රතන අතන මෙහි දැන් අපි මෙහෙම ඉදලා කැන්ඩි එකේ ඉන්න. ඉතින් කැන්ඩි එකේ ඉඳන් ඊළඟට යනවා කොහෙද බං යන්නේ?
යන තැනකට යනවා. මම යනවා මාත් යනවා. ඕකේ. උඩ තට්ටු නෑ උඩ තට්ටු නේ ඉන්න කන්න. ඊට මොන හරි කන්න යනවා. බඩගින්න ඉන්නේ. උදේට කාලෙත් නෑ දවල්ට කාලෙත් නෑ. වෙච්ච සිද්ධිය මම පස්සේ කියන්නම්. කරන්න දෙයක් නෑ. චොකලට් ගත්තා. Ya. मैं उधर බලන්න. shopping කරලා ඉවරයි. දැන් යන්න හදන්නේ. දුවන්නේ. දැන් වෙලාව 5යි. වහිනවා පැයටත් මේ වාහනේ ජීවයි ගිහිල්ලා රිවිව් එකක් දෙන්න. හලෝ ගයිස්, ඉතින් අපි ඔන්න කන්න නවත්තලා ඉන්නේ. දැන් අපි කන්න හදන්නේ. අපි ආවා කඩගන්දු විදියට දැනකට. දෙකක් ඕනේ. මෙන්න මෙතන මේ නිවාහන කියන නිවාහනද නෑ මම බබා. කඩමණ්ඩියද? කඩමණ්ඩිය කියන කඩේ තරහයි. පට්ට රහයි. Oh my god! Wow! පට්ට රහයි. රහයි දීපන්කෝ. බ්‍රේහා පැත්තේ තියෙන්නේ. මම මාගු බ්‍රේහා පැත්තේ ඉන්නේ. අර මාගු නග රයිස් එකේ රයිස් එක ගන්න ඉන්නේ. දැන් බය වෙන්න දෙයක් නැහැ. තාම නෑ. ඔන්ලයින් නේ. හා. කොහොමද සංග්‍රහ? charge point එක ඔන්ලයින් නේ. ඔන්ලයින් ලස්සන. රයිස් එක දාලා නැද්ද? රයිස් එක දාලා නැද්ද දන්නේ. රයිස් එක වදින්න. සී ෆුඩ් එක. සී ෆුඩ්. ලාජර් ගන්න. ප්ලේට් දෙකකට. සර් ලාජර් පාක් කියලා අරගෙන. ඔව්. මෙන්න විකාර කර කර ඉඳපල්ලා බඩගිනිය යනවා. අමාරුයි මේ මෙහෙකට කරන්නේ. මාළු වල හැටිත් දන්නේ නැහැ. කාලේ ඉවරයි. අපි දැන් යන්න හදන්නේ. හදිස්සියක් නැතුව ගෙදර යන දවස් අදද කොහෙද? අපි එක්සිට් එකෙන් එළියට දාන්න හදන්නේ මාතර එක්සිට් එකෙන්. බෙලියත් එක්සිට් එකෙන් එළියට දාන්නේ. දැන් අපි යනවා charging point එක තියෙන තැනට.
කඳුළුත් ආවා මේක ගිහිල්ලා. කවුරුත් මෙතන දාන වෙරෙක් තාත්තා. ඉතින් දැන් ඉන්නේ මං කොහෙද බං අපි ඉන්නේ? අපි ඉන්නේ තංගල්ලේ. කොහෙ ගියත් මං අහන්නේ මෙයාගෙන් වෙන කෙනෙක්ගෙන් අහන්න ඕන කොහෙද ඉන්නේ කියලා මට මතක නැහැ. තංගල්ලේ ඉන්නේ. ඇතුලේ තියෙන විදිහ ඔක්කොම මම පෙන්නන්නම්. ඔහොම ඉන්න. සුපර් ඉන්ටීරියර් එකක් තියෙන්නේ. ඉතින් මේකේ මෙතන තියෙන්නේ මේක වෙනුවට හැන්ඩින් අරිනයක් වෙනුවට මෙන්න මේ වගේ එකක් මේ කරගන්න තමයි තියෙන්නේ. ඔයාලා මම ඒක පෙන්නන්නම් බහිද්දි. ඊට පස්සේ මෙතන ස්ක්‍රීන් එක තියෙනවා ලොකුවට බිග් සයිස් එකට. ඊට පස්සේ මෙතන මේ දේවල් ටික තියෙනවා. ඊට පස්සේ මේ වගේ විතර තමයි තියෙන්නේ. ස්ට්‍රීව් එක පොඩි එකක් ඇවිල්ලා තියෙන්නේ. පිටස් වෙනවා ඇති. සන්රූෆ් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට හරින්නේ. බබා. එහේ. චාර්ජ් එකට ගහලා තියෙන්නේ. නෑ තාම චාර්ජර් ගහුවේ නෑ. චාර්ජර් ගන්න ඕනේ. මාර කට්ටක් කාලා කොහොම හරි චාර්ජර් ගහගත්තා වාහනේ. බඩු චාර්ජ් වෙනවා. බඩු චාර්ජ් වෙනවා. අපි කීස් එකට ආව යාළුවෝ. කීස් එකට ආව. කළු වෙලා කැට වෙලා ගියා. ගොන් විදිහට බැලුවනේ. අපි කන්න පීස් එකක් දැම්මා. දැන් පීස් එක හදන යන් ඉන්නේ. දැන් ඉතින් ඒක හදන්න තමයි ඉන්නේ. ඔන්න අපි කන්න යන්නේ. අපි කනවා යාළුවනේ. අපි කන දෙඹල දෙන්නත් නෙමෙයි උමනාව තිබුණේ. අපි කනවා. ඇඹුල් රසයි. කල් හොල් බල්. චාර්ජ් කරගෙන යාංග මං ඉන්නේ ආයේ ගෙදර. ඉතින් guys දැන් ටිකට තමයි මං ගෙදර ආවේ. ඉතින් අද vlog එක ඕක තමයි. ඉතින් ආපු ගමන් ඔන්න පොඩ්ඩක් ඇවිල්ලා අදට ඇවිල්ලා තමයි ඔන්න වීඩියෝ එකක් ගන්නෙ. ඉතින් අද වීඩියෝ එක ඕක තමයි. ඉතින් වීඩියෝ හදන්න ගන්න subscribe කරන්න කියන like කරන්න කියන comment කරන්න කියනවා. share පාරක් දාන්න අලුත් channel එකක් නිසා මොනවද ඉස්සරහට පොඩ්ඩක් හැදෙනකම් පොඩි support එකක් දෙන්න. එහෙනම් ඊළඟ vlog එකෙන් set වෙමු. ආදරෙන් ගිහින් rest in peace. rest in peace නෙමෙයි. වැරදුනා. good night set එකටම ඔයගොල්ලෝ උදේ නම් බලන්නේ. good morning. ජය වේවා. මං ගියා.